පින්නතුනි මගේ විදේශ ධර්ම දේශනා වලට එක එම්බසියට හාමුදුරනේ පෙත්සන් 8 ගානේ ගිහින් තියෙනවා. කොහමද? ඇයි මේ මුස්ලිම් මලා තාත්තලා වුණත් දැන් හරියට බණ අහනවනේ. පෞගේ දවස්වල පල්ලි 17ක සභාපති ආවා. කුරුණෑගල මුස්ලිම් පල්ලි 17ක. අද කතෝලික තරුණයෙක් ආවා. මේ නත්තල් දවසේ උදේම පල්ලිකෙන් හාමුදුරුවෝ බලන්ඩලු ආවේ. ඒ ධර්මයේ ආශ්චර්යනේ. මං කිව්වා අපේ මුස්ලිම් අම්මලාට තාත්තලාට ඕව නග ගන්න එපා මම මරයි කියලා. ඉමක් කොනක් නැතුව පස්සර ධර්මදේශනා විවරලා එනකොට මෞලවි පල්ලිය සභාපති එළියට බහැලා හරි සතුටින් කතා කරනවා. අපි අහන්නේ ඔයාගේ බණ. වෙනතුනේ මේ බබලන්නේ ව්‍යාප්ත වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය. අරහත් ධජය බබලන්නේ මේ තරුණ මහත්තුරු එක්කව වෙන්නේ මොකේද? සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටික ධර්මයේ ප්‍රතිඵල භුක්ති විඳින්න. එනිසා මං කියන්නේ තර ඔයත්තන්ට දරා ගන්න අමාරු නම් ඊට වඩා අමාරුයි භික්ෂුන් වහන්සේලාට දරාගෙන ජීවත් වෙන්න. කලබල වෙන්න එපා. ඒ මිනිස්සේ අපේ මොකට හරි වන්නන්නයින් ගැහුවා කියලා අපිත් ගහන්න ඕනද?